ආයිබෝන් සුබ දවසක්. ඔයා දන්නවද මේ පොලිසියෙන් හොයන මේ පුද්ගලයා කවුද කියලා? මේ පොලිසියෙන් තමයි මේ ෆොටෝ එකක් නිකුත් කරලා තියෙන්නේ. මොහු මීට සති දෙකකට ඉස්සෙල්ලා රෝමේදී විශාල පිරිසක් ඝාතනය කරලා, විශාල පිරිසක් කියන්නේ මුළු පවුලක්ම ඝාතනය කරලා මොහු දැන් හැංගිලා ඉන්නේ. මොහු බංග්ලාදේශ ජාතිකයෙක්. රෝමේ අචීලියා ඒ සයිඩ් එකේ තමයි ඉඳලා තියෙන්නේ. මොහු වැඩ කරලා තියෙන්නේ එකම සුපර් මාකට් එකේ. ඒ කියන්නේ මොහු ඝාතනය කරපු පවුලේ පිරිමි කෙනයි. දෙන්නම වැඩ කරලා තියෙන්නේ එක යාළුවෝ එක සුපර් මාකට් එකක ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ එකම ළඟ ගෙවල් දෙකක. කොහොම හරි එහෙම ඉද්දි ප්‍රේම සම්බන්ධතාවයක් නිසා රෑ පාන්දර 1:00 විතර මෙයාගේ යාළුවාගේ ගෙදරට ඇවිල්ලා දොර ඇරවගෙන එහි සිටිය 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ 4 දෙනාගෙන් ඒ ස්වාමි පුරුෂයයි පිරිමි කෙනයි එයාගේ දුවවයි එයාගේ නෝනවයි 3 දෙනාම ඝාතනය කරලා තියෙනවා. පිහියක් අරන් ඇවිල්ලා කපලා කොටලා ඒ වගේ දැඩි කූර ලෙස. එතන කොහොම හරි එයාගේ පුතකුත් ඉඳලා තියෙන අවුරුදු 14ක 15ක විතර මොහුටත් බරපතල තුවාල සිද්ධ වෙලා දැන් මොහු රෝහලේ ප්‍රතිකාර ලබනවා දැඩි සත්කාරයකේ. කොහොම හරි ඊට පස්සේ මොහු පැනලා ගිහිල්ලා තියෙනවා. මේ සිද්ධිය ඔක්කොම කට්ටියම ඝාතනය කරලා මොහු පැනලා ගිහිල්ලා තියෙනවා. පැනලා ගියාට පස්සේ දැන් සති දෙකක් වෙනවා පොලිසිය මොහුව මුළු යුරෝපේ සහ රෝමේ ඉතාලිය පුරාම හොයනවා. පොලිසියට දැන් වැදගත් තොරතුරු ගොඩාක් මෙයා ගැන ලැබිලා තියෙනවා. මොකද මෙයා පාවිච්චි කරපු පරණ ටෙලිෆෝන් නම්බරේ පොලිසිය ගාව තියෙනවා. ඒ ආශ්‍රයෙන් පොලිසිය පරීක්ෂණ විශාල තොගයක් කරලි ඉවරලා 100 ගානක පුද්ගලයන්ගෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් රැස් කරලා තියෙනවා මේ පුද්ගලයා ගැන. රැස් කරගෙන මේ පුද්ගලයාව දැන් අත්අඩංගුවට අරගන්න පොලිසිය විශේෂ පරිශ්‍රමයක් දරනවා. තාමත් නමුත් අත්අඩංගුවට අරගෙන නැහැ. හැබැයි පොලිසිය දැන් විශ්වාස කරන්නේ මොහු ආගේ අතක් නැති වුණාට තාම මොහුට රෝමෙන් පිට වෙන්න බැරි වෙලා තියෙනවා කියලා. තාම මොහු රෝමේ නගරේ කොහේ හරි හැංගිලා ජීවත් වෙනවා කියන එක තමයි පොලිසියට දැනට තාම තියෙන විශ්වාසය. ඉතින් පොලිසිය කොහොම හරි මෙයා ගැන දැන් මාධ්‍ය වලටත් නිකුත් කරලා මේ ෆොටෝ එකක් තමයි මාධ්‍ය වලටත් නිකුත් කරලා ඉවරලා මොහුව හොයනවා. මොහුට ඉතින් යුරෝපේ වගේ රටක බෝඩර් හරහා පැනලා යන්නත් පුළුවන් මේ යුරෝපේ වෙනින් රටකට. හැබැයි යුරෝපේ ජීවත් වුණොත් කොහේ ජීවත් වුණත් කොහොම හරි කවදා හරි අල්ලනවා. හැබැයි ඉතින් කියන්න බෑ මේ මොහුන් ඉස්ලාම් ජාතිකයෝ හින්දා මුස්ලිම් ජාතිකයෝ හින්දා මොහුන් කෛරාටික ලෝකේ කාලා වතුර බීපු මිනිස්සු හින්දා තමුන්ගේ යාළුවන්ගෙත් යටර ඇඳන් ඉන්න කලිසම ඔළුවෙන් ගලවන්න පුළුවන් જાතියක් නේ මුස්ලිම් කියන්නේ ඉස්ලාම් කියන්නේ. අපේ අය රැවටිලා උන්ගේ කඩවල වලට ගිහිල්ලා උන්ට දරුවෝ හදන්න උදව් කරලා උන්ගේ දරුවෝ අන්තිමටම අපේ රට අල්ලනකම්ම දන්නේ නැහැ. අපේ ඉඩකඩම් සිංහල ඉඩකඩම් ගෙවල් දොරවල් උන්ටම විකුණලා අන්තිමටම අපිටම අපේ රට නැති කරගන්න જાතියක් නේ අපි. ඒ වගේ එකෙක් තමයි මුත්. ඉතින් මොහුව කොහෙලා හරි අත්අඩංගුවට ගන්නී. ඒ ගන්නකම් පොලිසිය මොහු ගැන දැඩි විමසිල්ලෙන් ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මොහු අත්අඩංගුවට ගත්තොත් අලුත් තොරතුරු තිබුණොත් නැවත වීඩියෝ එකකින් ඔයාලව අමතන්නම්. ජය වේවා සියලු දෙනාටම.